අද මම මේ ඇවිල්ලා තියෙන්නේ ස්නැසි ඉන්ටීරියර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් ලේටස්ට්ව හෑන්ඩ් ඕවර් කරපු ප්‍රොජෙක්ට් එකක් බලන්න. ඉතින් ඕගොල්ලන්ට මේ වටපිටාව බලනකොට හිතෙනවා ඇති සමහරට මේක හොටෙල් එකක් වෙන්න ඇති, අපාර්ට්මන්ට් එකක් වෙන්න ඇති කියලා. කලබල වෙන්න එපා. මේ හොටෙල් එකකුත් නෙවෙයි, අපාර්ට්මන්ට් එකකුත් නෙවෙයි. විශ්වාස කරන්න මේ අපි සාමාන්‍ය ජීවිතය තුළ අපි හැමෝගෙම සිහිනයක් වෙච්ච සිහින නිවාසයකට තමයි අද මම මේ ඇවිල්ලා ඉන්නේ. සාමාන්‍යයෙන් අපි ගෙදරක් හදනකොට අපි ලොකු බජට් එකක් වියදම් කරනවා. හැබැයි අපි කොච්චර ලොකුවට වියදම් කරලා ප්ලෑන් ගහලා ගෙවල් හැදුවත් වැඩක් නෑ ගෙදර ඇතුලේ තියෙන ඉන්ටීරියර් එක අවුල් ගියොත්. මොකද ගෙදරක ඇතුලේ තියෙන ඉන්ටීරියර් ඩිසයින් එකකට පුළුවන් ගෙදරට වෙනම ලුක් එකක් දෙන්න, වෙනම ලක්ෂරියස් ලුක් එකක් දෙන්න, හිත නිවන ෆීල් එකක් දෙන්න. ඉතින් මේ අද ඔබ දකින්න නිවස ඒ වගේ fully ඉන්ටීරියර් කරපු ප්‍රොජෙක්ට් එකක්. මේ ප්‍රොජෙක්ට් එක අද කරලා තියෙන්නේ ස්නැසි ඉන්ටීරියර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින්. අද ඉතින් අපි මේ බලන්න යන්නේ මේ ඉන්ටීරියර් එක කොහොමද කියලා. fully home interior design එකම කරලා තියෙන්නේ client ගේ requirement එක මත. ඉතින් විශේෂයෙන්ම client ගේ requirement එකක් තිබිලා තියෙනවා මේ නිවසේ මෙන්න මේ ඔබ දකින ප්‍රදේශයට. මේ ප්‍රදේශය විශේෂයෙන්ම වෙන වෙලා තියෙන්නේ ladies sitting area එකක් විදිහට. එතකොට මේ area එක තුල ඔබට පේනවා නම් pantry area එකක් තියෙනවා, ඒ වගේම dining area එකක් තියෙනවා. ඉතින් මේ ප්‍රදේශය වෙන වෙලා තියෙන්නේ ladies sitting area එකක් විදිහට. ඉතින් විශේෂයෙන්ම මේ client ගේ requirement එක වෙලා තියෙන්නේ ඔබට පේන මේ වර්ණයන්ගෙන් මේ home interior එක කරගන්න. ඉතින් මේ requirement එක හරියටම තේරුම් ගත්ත ස්නැසි ඉන්ටීරියර්ස් ආයතනය විසින් ඔබට පේනවා නම් මේ luxurious dining tables, මේ luxurious dining chairs මේ සියල්ලම නිර්මාණය කරලා තියෙන්නේ ඒ theme color එකට ගැලපෙන විදිහට. ඉතින් මං හිතනවා ලංකාවේ මේ තරම් unique ඒ වගේම හොඳ finishing එකක් තියෙන මේ විදිහේ dining tables, dining area එකක් create කරගන්න, customize කරගන්න ඔබට තියෙන එකම ආයතනය තමයි ස්නැසි ඉන්ටීරියර්ස් කියලා කියන්නේ. මේ අවස්ථාවේදී මම සම්බන්ධ කරගන්නවා ස්නැසි ඉන්ටීරියර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ඩිසයින් එක්ස්පර්ට් ටීම් එක වෙනුවෙන් මිස්ටර් කවින්ව. ඉතින් මම මිස්ටර් කවින්ගෙන් දැනගන්න කැමතියි මේ අපිට පෙනෙන පැන්ට්‍රි සෙටප් එක සම්බන්ධයෙන් මේකේ තියෙන විශේෂතා මොනවද? එතකොට මේකට මේ අරන් තියෙන මැටීරියල් සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඔව් ඇත්තම කිව්වොත් මේක අපි කරපු ඩිස්ප්ලේ පැන්ට්‍රි එකක්. මේක අපි යුරෝපියන් ස්ටෑන්ඩ් එකකින් කරපු බෝඩ්ස් එකකින් තමයි අපි කරලා තියෙන්නේ. ඇත්තටම ගාවින්දි මේ තියෙන ඩෝස් වල තියෙන ග්‍රූවින් පැනල් එකම අපි කස්ටමර් වෙනුවෙන් කරපු අලුත්ම ඩිසයින් එකක්. මේ වගේ අපි ගාව තියෙන CNC මැෂින් වලින් තමයි මේව කරන්නේ. ඉතින් මේ වගේ අපිට අලුත් ඩිසයින් කරන්න පුළුවන්. හරි, දැන් අපි කතා කරන්නේ මේ පැන්ට්‍රි සෙටප් එක ගැන. අපි ඊළඟට මිස්ටර් කවින් කතා කරන්න සූදානම් ඉන්නේ මේ පැන්ට්‍රි টොප් එක සම්බන්ධයෙන්. මේ පැන්ට්‍රි টොප් එකේ තියෙන විශේෂත්වය මොකක්ද? අපි මේක කරලා තියෙන්නේ ස්ටෙරොන් කියන මැටීරියල් එකෙන්. ඇත්තරම මේකේ බෙන්ඩිං එහෙම ඉතා හොඳට අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තම බැලුවොත් S2කටවත් මේකේ එජ් එකක් එහෙම අපිට ඇත්තරම පේන්නේ නැහැ. ඊළඟට මිස්ටර් කවින් අපිට කියන්නකෝ දැන් මේ පැන්ට්‍රි සෙටප් එකට අපි දැක්කා අපිට පේන තියෙන ලස්සන ඇක්සසරිස් භාවිතා කරලා තියෙනවා. මේ ඇක්සසරිස් වල තියෙන විශේෂත්වය මොකක්ද? ඔව් මේවා අපි පාවිච්චි කරලා තියෙන්නේ බ්‍රෑන්ඩඩ් ක්වොලිටි ඇක්සසරිස් තමයි අපි මේවට පාවිච්චි කරලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරේ ෂෝ කිචන් ඒරියා එක සම්බන්ධයෙන්. ඉතින් දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ වෙට් කිචන් ඒරියා එකට. දැන් සූදානම් වෙන්නේ මේ ඒරියා එක සම්බන්ධනොත් ඔබත් සමග කරුණු බෙදා ගන්න. ඉතින් ඔබට පේන මේ පැන්ට්‍රි සෙටප් එක, ඒ වගේම මේ පැන්ට්‍රි টොප් එක, ඒ වගේම ඇක්සසරිස් මේ සියල්ලම ස්නැසි ඉන්ටීරියර්ස් ආයතනය විසින් නිර්මාණය කරලා තියෙන බ්‍රෑන්ඩඩ් සහ ක්වොලිටි මැටීරියල් භාවිතා කරලා. ඉතින් මේ කිචන් ඒරියා එක දකින ඔබත් යුරෝපියන් ස්ටෑන්ඩ් එකකට මටත් මේ වගේ කිචන් එකක් තිබ්බනම් කියලා හිතනවා ඇති. ඉතින් හිත ඉන්න දෙයක් නෑ. මේ ෆුල් ඉන්ටීරියර් කිචන්
කිචන් එකම කරලා තියෙන ස්නැසි ඉන්ටීරියර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ අයිඩියා එක අනුව ඔබට කලර් තීම් එකක් තියෙනවා නම් ඔබ බෝස කෙනෙක් නම් ඔබ කොට කෙනෙක් නම් මේ සියලුම දේවල් මත පදනම්ව ඔබේ අවශ්‍යතාවය මත ඔබටම කියලා ලස්සන කිචන් එකක් නිර්මාණය කරගන්න ස්නැසි ඉන්ටීරියර් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට આવත්. විශේෂයෙන්ම මේ පැන්ට්‍රි සෙටප් එක, එතකොට මේ පැන්ටි টොප් එක, ඒ වගේම තමයි මේ ඇක්සසරිස් ඔබට අවශ්‍ය කරන ආකාරයෙන් ඔබේ සිතේ තියෙන ආකාරයෙන් මේ සියලුම දේවල් කස්ටමයිස් කරගන්නත් ඉන්ටීරියර් ඩිසයින් එක කරගන්න ස්නැසි ඉන්ටීරියර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට આવොත් ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් මම දැන් මේ රැඳිලා ඉන්නේ ස්නැසි ඉන්ටීරියර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් මේ නිවසේ කරපු තවත් සුන්දරතම ඒරියා එකක. සාමාන්‍යයෙන් ඉතින් අපි නිවසක් ගත්තාම අපි බොහෝ වෙලාවට රැඳිලා ඉන්න කැමති තැනක්නේ අපේ බෙඩ්රූම් එක කියන්නේ. ඉතින් මම මේ දැන් ඉන්නේ ඒ වගේ බෙඩ්රූම් එකක ස්නැසි ඉන්ටීරියර්ස් වෙතින් කරපු ෆුලි ඉන්ටීරියර් එකම කරපු බෙඩ්රූම් ඒරියා එකක. ඉතින් දැන් අපි කතා කරමු මේ ඒරියා එක සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ ඒරියා එකේ ඉන්ටීරියර් එක සම්බන්ධයෙන් කතා කරපුවාම මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ බෙඩ් බැක් වෝල් එකක් එක්ක තියෙන බෙඩ් සෙටප් එකක්, බෙඩ් ඇන්ඩ් ඩිවාන් එකක්, ටීවී ඒරියා එකක් එක්ක තියෙන ඩ්‍රෙසින් යුනිට් එකක්, ස්ලයිඩින් වෝඩ්‍රෝබ් එකක්, ක්ලෝසෙට් එකක් මේ බෙඩ්රූම් එකට ඉන්ටීරියර් ඩිසයින් වශයෙන් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් මම දැන් මේ රැඳී සිටින්නේ මේ නිවස වෙනුවෙන් ස්නැසි ඉන්ටීරියර් විසින් කස්ටමයිස් කරපු නැත්නම් ඉන්ටීරියර් කරපු වෙනම ඒරියා එකක මේ ඒරියා එක තමයි එන්ටර්ටේන්මන්ට් ඒරියා එක මේ නිවසේ. ඉතින් ඔයගලන්ට පේනවා මේ ඒරියා එකටත් ඉතාම ලස්සන ලක්ෂරි ඒ වගේම යුනික් ඩිසයින්ස් වලින් තියෙන ක්වොලිටි ෆර්නිචර්ස් තමයි සියල්ලම ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ ඒරියා එකේ තියෙන විශේෂතා කියලා. විශේෂයෙන්ම මේ ගෙදර මේ එන්ටර්ටේන්මන්ට් ඒරියා එක සම්බන්ධයෙන් කතා කරනකොට මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙන ෆර්නිචර් වල ෆිනිෂින් එක ගැන කතා නොකර යන්න බෑ. මොකද මේ ෆර්නිචර් සියල්ලම ගත්තොත් ඒ ෆිනිෂින් එක නෙක්ස්ට් ලෙවල් එකකින් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ෆර්නිචර් එකක තියෙන ලස්සන පිළිවෙල අපිට ස්මතු වෙලා පේන කාරණයක් තමයි ෆිනිෂින් එක කියලා කියන්නේ. අපි කොච්චර වියදම් කළා ෆර්නිචර් ගත්තත් වැඩක් නැහැ. ඒකේ ෆිනිෂින් එක හරියට නැත්තම්. මොකද ෆිනිෂින් එකෙන් තමයි බඩුවක ක්වොලිටි බව අපිට දිස් වෙලා පේන්නේ. ඉතින් මේ ෆර්නිචර් ගත්තාම මේ ගෙදර තියෙන මේ ඒරියා එකේ විතරක් නෙමෙයි මේ සියලුම ෆර්නිචර් වල ෆිනිෂින් එක හරිම ලස්සනයි. ඒක හරිම පිළිවෙලයි. ඉතින් මම විශ්වාස කරනවා ලංකාවේ යුනික් ඒ වගේම ක්වොලිටි හොඳ ෆිනිෂින් එකක් තියෙන වගකීමක් තියෙන ෆර්නිචර්ස් ගන්නවා නම් ඉන්ටීරියර් ඩිසයින් එකකට වේවා ඔබේ රික්වයර්මන්ට් එක අනුව වේවා එන්න ඕන එකම තැන තමයි ස්නැසි ඉන්ටීරියර්ස් ප්‍රයිවට් ලිමිටඩ් පැපිලියාන කියන්නේ.